හායි ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා හිතනවා. අද වීඩියෝ එකේ මම නිවාඩු දවසක් කොහොමද ගත කරන්නේ කියලා තමයි තියෙන්නේ. ඉතින් උදේ පාන්දර මම තේ එකක් බොන ගමන් ඉන්නේ. මේ බිස්කට් එකකුත් කන්න හිතුණා. මොකද මේ පොඩ්ඩක් බඩගිනි වගේ. ඉතින් ඒකෙන් හින්දා බිස්කට් එකකුත් කන ගමන් අද දවස මොනවද ප්ලෑන් කරන්න කියලා හිතුවා ඒ ගමන්. ඉතින් අද බඩු වගේකුත් ගන්න තියෙනවා. ඊට පස්සේ නම් ලොකු වැඩක් නැහැ. රිලැක්ස් එකේ ඉන්න තමයි හිතුවේ. ඉතින් අපි තේක බීලා ඊට පස්සේ බඩු ගන්න යන්න ඕනේ. ඒ වීඩියෝ එක මම ගොඩක් මේකට දික් වෙන හින්දා දාන්න නැතුව මම මොනවද ඒකෙන් ගිහින් ගෙනාවේ කියලා මම දාන්නම්. ඉතින් මම ලෑස්ති වෙන්න හදන්නේ මුලින්ම මේ ගෙවල් ළඟ තියෙන කිල්ස් එකකට තමයි මං යන්නේ. ඉතින් ඒකෙන් බඩු ටික ගෙනාපු එක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි ගත්තේ. වීඩියෝ එක ලොකුවට දික් වෙන හින්දා තමයි මම මේ විදිහට දාන්නේ. ඉතින් කොත්තු මී නම් පැකට් 2ක් විතර ගත්තේ. මේක වැඩිය කන්න හොඳ නැහැනේ. ඉතින් නිකන් ආසාවට කන්න වගේ ගත්තා. එතකොට මේ නිල් පාට පැකට් එක මම කලින් කාලා නැහැ මේක වැඩිය. මම ගොඩක් වෙලාවට ගන්න අර දම් පාට එක. ඉතින් ඒ පැකට් දෙකකුයි මෙතන තියෙනවා ෆ්ලෝරා එකේ ටිෂු පැකට් එකක්. ඒකකුත් ගත්තා. ඉතින් මෙතන තියෙන මේ ගෝල්මාරිත් ඉස්සර ඉඳන් කනවා. ටිකිරි මාරි වලට වඩා ගෝල්මාරි රසයි. ඉතින් ඒකයි රේස් එකක් ගත්තා එයා හස්බන්ඩ්ට. එතකොට මේක පරිප්පු කිලෝ එකක් විතර. ඒ ටික තමයි මේ බෑග් එකේ තියෙන්නේ. ඊට පස්සේ මේකේ බලමු මොනවද තියෙන්නේ කියලා. ඒකේ තියෙන්නේ නිවිති මුලින්ම එළවලු තියෙන්නේ නිවිති. ගොඩක් බඩු ගත්තේ නැහැ. ගෙදරට මදි වෙලා තිබ්බන ඒවා ටිකක් තමයි ගත්තේ. නිවිති ටිකක් ගත්තා. තව තියෙනවා මේකේ පිපිඤ්ඤා ගෙඩි 2ක් විතර ගත්තා. තව රතු ලූණු ගත්තා ටිකක් වැඩිපුර. එළවලු වලට රතු ලූණු දැම්මම රසයි. ඒක හින්දා ඒ වැඩිපුර ගත්තා. සුදු ලූණු ඊළඟට මේ කැකිරි ගෙඩියක්. ඊළඟට තියෙනවා වම්බටු කැරට්. එතකොට තව මේකේ තියෙන දෙහි ගෙඩි 3ක් විතර ගත්තා. එතකොට ඒකත් ඉවරයි. ඊළඟට මේ බෑග් එකේ ඒකත් අපි බලමු මොනවද තියෙන්නේ කියලා. ඒක ගලවන්න අමාරුයි. බලමු. මම හිතන්නේ මේක කඩන්න වෙයි. අපි ඉරලා බලමු. මේක චිකන් බයිරහ එකෙන් තමයි ගත්තේ. ඒකේ ග්‍රෑම් ගන්නට ඒක ප්‍රයිස් එක ඒගොල්ලෝ ගහලා දෙනවා බර බලලා. ඊට පස්සේ බෝංචි ගත්තා. අර චිකන් එක නම් ඉතින් අර අමාරුයි. ඒක අර කපලා නැති හින්දා ඉතින් ඒත් ලේසියට ඒ විදිහට ගත්තා. ලීක්ස් තියෙනවා. ලීක්ස් ගත්තා. එතකොට මේකේ තියෙන්නේ කෙසෙල් ඇඹුල් කෙසෙල් නෙමෙයි මේ සීනි කෙසෙල් ගත්තේ. එතකොට මේකේ කරවිල ගෙඩි 2ක් විතර ගත්තා. ඊළඟට මෙතන තියෙනවා තක්කාලි
ඊළඟට අමු මිරිස් 100ක් විතර ගත්තේ. මෙතන තිබ්බා බත්තල. මේවා නම් බත්තල ලොකු ඒවා. ඉතින් ඒකත් හොඳයි. හොඳ බත්තල වගේක් හම්බුණා. ඉතින් ඒකත් ගත්තා. ඒක ප්‍රයිස් එකත් මට මතක අඩුයි. ඉතින් ඒකත් අරගෙන ඊට පස්සේ බලමු මොනවද තියෙන්නේ කියලා. ලූණු ටිකක් වැඩිපුර ගත්තා. ලොකු ලූණු. ඒ ටික තමයි තියෙන්නේ. ආයෙම තව මොකක් හරි ගත්තා. මට අමතක වෙච්ච එකක්. මේක. තේකොළ පැකට් එකක්. ඒ ටික තමයි ගත්තේ. ගෙදර අඩුපාඩු තිබ්බ බඩු ටික විතරයි ගත්තේ. එළවලු සාමාන්‍යයෙන් අර සතියකට සැරයක් වගේ ගන්නවා. ඉතින් ඒ අතරේ මදි පාඩු ටික. ඉතින් ඒ අතරේ මේ අක්කා රෑට කන්න අරගෙන හදන තෝස එකක් තමයි මේ. හවස එයා ලෑස්ති කරලා හදලා තියනවා කියලා මේ. ඉතින් එයා හද හිටියේ මං එනකොට. ඉතින් මම මේ එකත් වීඩියෝ ක්ලිප් එකකට ගත්තා. එයා අර එළවලු ඔක්කොම කපලා දාලා තින්නේ මේකට. දැන් තමයි හදන්න ගන්න. ඉතින් ඒකට වතුර දාලා ඒකටම 3-5 එකතු කරා. මම කියන්නම් මේකට මොනවද දාලා තියෙන මිනිස්සු තෝසේ හදන එකට. මේ සාම්බාරු එක තමයි මේ හදන්නේ. ඒකට අල, වම්බටු, බණ්ඩක්ක, මුරුංගා, කැරට්, එතකොට තක්කාලි ඒ ටික තමයි දාලා තින්නේ. එතකොට තව මේකේ තියෙනවා මේ කොත්තමල්ලි කොළ. ඒවා දැම්මා. එතකොට ඒ ටික තමයි එකතු කරලා තියෙන්නේ. දැන් ඒකට 3-5 එතකොට එකතු කරා මිරිස් කරල් ටිකක් බෙදලා කෑලි කඩලා බෙදලා ඒකත් එකතු කරලා තියෙනවා. ඒ වගේම කුරුඳු පොතු එකතු කරානේ. කහ ටිකකුත් එකතු කරා මිරිස්. ඒ ටික තමයි. දැන් මේක හොඳට කවලම් කරලා මේක දැන් මේකේ ගොඩාක් තියෙනවා. අපි ගොඩ දෙනෙක් තමයි මේ හදන්නේ. ඒකේ ලුණුත් එකතු කරලා මේ ලොකු හැලියක් වගේ මේ ඒකට අවශ්‍ය පරිප්පු ටික එයා වෙනම තම්බගෙන තියෙන්නේ. මේ තියෙන්නේ ඒක. මේ පරිප්පු කඩල පරිප්පු මිරිස් 3-5 ඒවා දාලා තම්බලා. මේ ප්‍රස්ටිජ් එකේ තමයි තම්බලා තියෙන්නේ. දැන් මේකට පස්සේ තමයි ඒක එකතු කරන්නේ. මේ ටික හොඳට හැදුනන් පස්සේ. ඉතින් සුදු ලූණු ඒවත් දාලා තින්නේ. ලූණු ඒ දේවල්ුත් එකතු කරලා තියෙන්නේ. මේ සුදු ලූණු පොත්ත පිටින් තමයි තලලා අරන් තියෙන්නේ. එතකොට මේ ටික හොඳට තැම්බෙන්න ඕනේ. ඉතින් මුරුංගා හැම හොඳටම තැම්බෙන්න ඕනේ. ඉතින් මේක හොඳට කවලම් කරලා වහලා තියලා තියන්න තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ මිරිස් කරල් එහෙම බැදලා දැම්මහම ගොඩක් රසයි මේක. ඉතින් දැන් මේක තැම්බිගෙන බාගට තැම්බෙනකොට තමයි මේ පරිප්පු ටික එකතු කරන්නේ. එතකොට අර හොද්දට රස වෙනවා. හොඳ රසයක්ත් එකතු වෙනවා. මේ ඒ වගේම තව පරිප්පු ටික හොඳට තැම්බෙනවනේ. එතකොට හොඳයි. ඉතින් මේ විදියට ඒ ටික ඔක්කොම එකතු කරගත්තා. ඔයගලන්ට දැන් කඩල පරිප්පු නැත්තම් නිකන් පරිප්පු උනත් හොඳයි ගන්න. මොකද ඒකේ අර උකු ගතිය වැඩිනේ. එතකොට මේ හොද්දේ තව ලස්සනට පේනවා කඩල පරිප්පු වලට වඩා. ඉතින් කඩල පරිප්පු ගුණ නිසා අපි ඒකට එකතු කරා. ඊට පස්සේ කොළ පාට සම්බෝලෙත් හදලා තියෙන්නේ. ඒක වීඩියෝ ක්ලිප් එකක් නම් ගන්න බැරුණා. මොකද මං එනකොට එයා ඒක හදලා තියෙන්නේ. ඉතින් ඒක ඔයගොල්ලෝ දන්නවා. දන්නේ නැති අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මම වෙන වීඩියෝ එකකින් ඒක ඕනනම් ඔයගලන්ට අරන් එන්නම්. හදන විදිය. ඉතින් ඒකට පොල් දාලා අමු මිරිස් දාලා ඉතින් මේක රසට තිබ්බා. ඉතින් ඒක තමයි මේ තියෙන්නේ. ඉතින් දැන් පිපෙන්න තියපු තෝස මිශ්‍රණය තියෙනවා. ඒක හදලා තියෙන මෙන්න මෙහෙම තෝස මිශ්‍රණය. ඒක දැන් හොඳටම පිපිලා තියෙන්නේ.
මේක අපි වහලා තිබ්බේ පියනෙත් මේක ගෑවිලා තියෙනවා. එච්චරටම මේක පිපිලා. හොඳටම. ඉතින් හොඳට හරි පදමටම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක අපි හොඳට කවලම් කරලා මේකට බලන්න ඕනේ ලුණු කොහොමද කියලා. ඉතින් ලුණු මදි වුණොත් කන්න බෑනේ හරියට. රස නෑනේ ඒකින්ද ලුණු මදි වගේ. ඉතින් එකට එකතු කරගමු ලුණු ටික. ඊට පස්සේ හොඳට මේ ටික කවලම් කරගමු. මේකේ හොඳට එයා බබල්ස් එහෙම ඇවිල්ලා තියෙනවා. මේ දැන් අපි පෑන් එකක් රත් කරලා ඒකට වතුර තමයි මම මේ ඉස්සේ චුට්ටක්. ඊට පස්සේ අපි මේක තුනී කරගමු. මේ විදිහට හැන්දෙන් රවුමට තුනී කරන්න මේ ලිපේ තියෙද්දිම හිමීට. දැන් ඔයගොල්ලෝ හැන්දෙන් තුනී කරාදී මේ වගේ හිස් තැන් ආවොත් ඒකෙම චුට්ටක් මිශ්‍රණය එකතු කරන්න පුළුවන්. ඉතින් මේක හැබැයි ටිකක් වෙලා දැන් මේක ලොකු තෝසයක් විදිහට තමයි හැදුවේ ලොකු පෑන් එක. ඉතින් උඩටත් තෙල් චුට්ටක් එකතු කරා. පෑන් එක ගන්න හැම වෙලාවෙදිම තෙල් නෙමෙයි ඔයගොල්ලෝ එකතු කරන්න ඕනේ පෑන් එකට මේ වතුර. මොකද එතකොට උෂ්ණත්වය බැලන්ස් වෙනවා. මේ ගොඩාක් රත් වෙලා තිබ්බොත් ඒක තෝසේ තැම්බෙන්නේ නැහැ පිච්චෙනවා. ඉතින් ඒ හින්දා තමයි එහෙම කරන්නේ. ඉතින් ටිකක් වෙලා යනවා මේක හොඳට තැම්බෙන්න අඩු ගින්දරේ. ඒ අතරේ මම මිශ්‍රණය පෙන්නන්නම්. මේ විදිහට අපි වෙන භාජනයකට දාගත්තා. මොකද වැඩි නිසා. ඉතින් ඒක උඩට බටර් කෑල්ලක චුට්ටක් දැම්මා. එතකොට රසයි තෝසෙක. ඉතින් මේ විදිහට අනිත් පැත්ත හරවනවා. හරවලා බෙද ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ අතරේ මම හොද්ද පෙන්නන්නම්. මේ තියෙන්නේ සාම්බාර හොද්ද. ඒක හොඳටම නටනවා. ඉතින් තෝස එක මේ තියෙන්නේ ලොකු තෝස. ඉතින් මේ විදිහට තමයි අපි හදලා කෑවේ. ඉතින් ගිහින් එන්නම් බයි.